ඔයා කවදා හරි ලොකු සිහින දැකලා තියෙනවද? ඒත් කවුරුත් ඒක විශ්වාස කරලා නැති වෙලාවක් තිබුණාද? අද අපි අහන්න යන්නේ පුංචි දරුවෙක් ගැන කතාවක්. ගමේ මිනිස්සු කිව්වා ඔයාට ඒක කරන්න බැහැ කියලා. එයාට සිහිනේ සැබෑ කරගන්න පුළුවන් වුණාද? කතාව පටන් ගන්න කලින් තවත් ලස්සන කතා බලන්න අපේ channel එක subscribe කරන්න. හරි. එහෙනම් අපි කතාවට යමු. කවුරුත් විශ්වාස නොකළ සිහිනය. එකමත් එක කාලෙක ලස්සන කුඩා ගමක් තිබුණා. ඒ ගමේ අමිත් කියන පුංචි පිරිමි දරුවෙක් ජීවත් වුණා. අමිත් හරිම සාමාන්‍ය පවුලකින් ආපු හොඳ දරුවෙක්. එයාගේ අම්මා සහ තාත්තා ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. අමිත්ට පුංචි කාලේ ඉඳන් ලොකු සිහිනයක් තිබුණා. එයාට එක දවසක විශාල ගුවන් යානයක පයිලට් කෙනෙක් වෙන්න ඕනි කියලා. එයා අහස යන ගුවන් යානා දැක්කම නිතරම නතර වෙලා ඒ දෙස බලනවා. දවසක මමත් එක ගුවන් යානයත් පියාසර කරනවා කියලා එයා සතුටින් කියනවා. ඒත් ගමේ මිනිස්සු ඒක අහලා hina වුණා. අමිත්, ඔයාට ඒක කරන්න පුරුණ වෙයි කියලා හිතනවද? ඒක ලොකු සිහිනයක්. ඔයාට ඒක අමාරුයි කියලා කීප දෙනෙක් කිව්වා. සමහර මිතුරුනුත් කිව්වා ඒක අමතක කරලා වෙන වැඩක් කරන්න. ඒ වචන අමිත්ගේ හිතට ටිකක් දුකක් දුන්නත් ඒත් එයා සිහිනය අත්හැරලා නැහැ. අමිත් පාසලේ හොඳට ඉගෙන ගන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාවට එයා ගොඩක් උනන්දුවෙන් ඉගෙන ගත්තා. එයා පුස්තකාලයට ගිහින් ගුවන් යානා ගැන පොත් කියවනවා. දවසක් එයාගේ ගුරුවරයා එයාට කිව්වා, "අමිත්, ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ඒ සිහිනේ සැබෑ වෙන්න පුළුවන්." ඒ වචන අමිත්ට ගොඩක් ශක්තියක් දුන්නා. වසර ගණනක් ගත වුණා. අමිත් මහන්සි වෙලා ඉගෙනගෙන විභාග හොඳින් සමත් වී අවසානයේ පයිලට් පුහුණුව ලබා ගත්තා. එක දවසක් එයා Tamanගේ පළවෙනි ගුවන් යානේ පියාසර කළා. අහසේ ඉහළට ගිය වෙලාවේ අමිත්ට පුංචි කාලේ සිහිනය මතක් වුණා. ඒ වෙලාවේ එයා සිතුවා, කවුරුත් විශ්වාස නොකලත් මම මගේ සිහිනය විශ්වාස කළා. පසුව අමිත් Tamanගේ ගමට ආවා. ගමේ මිනිස්සු ඔහු ගැන ගොඩාක් ආඩම්බර වුණා. කාලෙකට පෙර hina වුණු අයත් කියන්න පටන් ගත්තා. "අමිත්, අපි වැරදි. ඔයාට ඒක කරන්න පුළුවන් වුණා." අමිත් hina වෙලා කිව්වා, "සිහිනයක් තියෙනවනම් ඒක අත්හැරලා දන්නේ නැටුව ඒ වෙනුවෙන් වැඩ කරන්න." ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.